සීල දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මිලානෝ ධර්මනිකේතන විහාරස්ථානයේ 2025 වර්ෂයේ මැයි මාසයේ සිදු කරන වෙසක් පුණ්‍ය මහෝත්සවය පිළිබඳව මිලානෝ අවට සහ වෙන නගරවල සිටින ජනතාව දැනුවත් කරන්නටයි මේ වෙලාවේ මේ නිවේදනය නිකුත් කරන්නේ. දැන් මම බලාපොරොත්තු වෙනවා වෙසක් මාසයේ මිලානෝ ධර්මනිකේතන විහාරස්ථානයේ සිදු කරන වෙසක් සති පූජා පිළිබඳව දැනුවත් කරන්න. ඉතින් වෙසක් සතිය අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මැයි මාසේ 10 වෙනි සෙනසුරාදා. 10 වෙනි සෙනසුරාදා උදෑසන එහෙම නැත්නම් පාන්දර 5ට අපි මහ පිරිත් දේශනාවෙන් ආරම්භ කරලා රාත්‍රී 10 වෙනතෙක් දවස පුරාම ඒ පිරිත් දේශනාව පවත්වනවා. ඒ විදිහට දින 7ක් අපි 17 වෙනි සෙනසුරාදා දක්වා මේ උතුම් පිරිත් දේශනාව විහාරස්ථානයේදී පැවැත්වෙනවා. ඉතින් අපේ පිරිත් දේශනාවට සවන් දීමට පිරිත් සජ්ජායනා කිරීමට කැමති ඕනෑම කෙනෙකුට මේ කාල සීමාව තුළ විහාරස්ථානයට ඇවිත් අලුතින් ඉදි කරපු ධාතු මන්දිරයේ සිදුවන මේ මහ පිරිත් දේශනාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබ රැකියාවක් කරනවා නම් සවස් 7න් පස්සේ හෝ 8න් පස්සේ පැයක් හෝ දෙකක් ඇවිත් මේ මහ පිරිත් දේශනාවට සම්බන්ධ වෙලා මේ මහා කුසල කර්මයට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට පිරිත් සජ්ජායනාවට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මැයි මාසේ 10 වෙනිදා ආරම්භ කරන මහා පින්කම ඒ වගේම එදින සවස ගිලම්පස පූජාව සහ බෝධි පූජාව පැවැත්වෙනවා. 11 වෙනිදා වෙසක් පොයට සමගාමීව සිදු කරන වැඩිහිටි සීල භාවනා වැඩසටහන සිදු වෙනවා. සීල් සමාදන් වීමට බලාපොරොත්තු වෙන අපේ වැඩිහිටි පිරිස, තරුණ පිරිස, ඒ වගේම දූ දරුවෝ කවුරුත් එක්ක එකතු වෙලා 11 වෙනිදා පැවැත්වන සීල භාවනා වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. හවස 5 දක්වා සිදු කරනවා මේ වැඩසටහන. එතනින් පස්සේ අපේ තරුණ දරුවෝ පිරිසක් එකතු වෙලා එන පිරිසට සංග්‍රහයක් කරනවා රොටි දන්සල. ඉතින් තේ එකක් සහ රොටි දන්සලක් හැටියට ඒ දරුවෝ එකතු වෙලා සිදු කරන මේ මහා පින්කමක් තිබෙනවා. 12 වෙනිදා හරියටම පුර 15ක් වෙසක් පොහොය දවස. එදිනත් මේ පිරිත් දේශනාව මේ විදිහටම පැවැත්වෙනවා. 12, 13, 14, 15, 16 කියන සතියේ දින පුරාවටම පැවැත්වන උතුම් පින්කම සිද්ධ වෙනවා. 17 වෙනි සෙනසුරාදා විශේෂම දිනයක්. එදාට තමයි අපේ ධාතු මන්දිරයේ ධාතුන් වහන්සේලා තැන්පත් දා කරඬු තැන්පත් කිරීමේ මහෝත්සවය සිද්ධ වෙන්නේ. ඉතින් එදින හවස සවස 2 ඉඳලා විහාරස්ථානයට පැමිණෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි. සෙනග ගොඩක් ඉදීවි. ඉතින් ඒ සඳහා ඔබට ඒ උතුම් මහා පින්කමට ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම, වන්දනා කිරීම, ඒ වගේම ධාතු මන්දිරයේ විවෘත කිරීම, නෙළුම් මල් පූජාව සහිත මේ මහා පින්කම. ඒ වගේම මිලානෝ අවට සිටින ජනතාවට මේ මහා පින්කමට දායකත්වයේ ලබා දෙනවා නම් එක නෙළුම් මලක් තමන්ට මිලදී අරගෙන බරපැන දරලා ධාතු මන්දිරයේ සිවිලිමේ සකස් කරන ඒ අලංකාර නෙළුම් මලක් ලංකාවෙම පූජා භාණ්ඩ හැටියට රැගෙන ඇවිත් තිබෙනවා. ඒ උතුම් පින්කමට දායකත්වය දීලා එක නෙළුම් මලක් පූජා කරන්න අවස්ථාවක් තිබෙනවා. 18 වෙනි ඉරිදා අපි දහවල් ගරුතර මහා සංඝරත්නයට 15 නමකට අධික මහා සංඝරත්නයට සාංඝික දානය පූජා කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි එදිනෙම අපි බලාපොරොත්තු වෙනවා ඉදි කරන්නට සූදානම් වෙන චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ නිම කරගන්න අපි සෑහෙන දුරට උත්සාහ කරනවා. ඒ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම, ඒ වගේම පළමු බුද්ධ පූජාවන් පැවැත්වීම, ඒ වගේම සරුවක්ඥ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම 18 වෙනිදා සිද්ධ වෙන්නේ. ඉතින් 18 වෙනිදා දහවල් 11 වෙන විට මේ ආගමික වතාවත් සිදු කරලා අවසන් කරලා දානීය පූජා කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම මම පෞද්ගලිකව ආරාධනාවක් සිදු කරනවා අපේ විහාරස්ථානයට සම්බන්ධ සියලුම දායක පිරිසට එදින අපි සංග්‍රහයක් හැටියට දානෙන් අපේ දායක පිරිසට මුල ඉඳලා අද දක්වාම මේ වෙනුවෙන් යම්කිසි ආධාරයක් කළ උපකාරයක් කළ සහයෝගය දැක්වූ සියලුම දෙනාට මේ මහා පින්කමේ පින අනුමෝදන් කිරීමේ පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරනවා.
ඒ සමගාමීව දානයක් පූජා කරන්න බලාපොරොත්තු වෙන එන අයට සංග්‍රහයක් හැටියට. ඉතින් මේ විදිහට දින 7 පුරාවටම සිදු කරන විවිධ පින්කම් තිබෙනවා. ඉතින් මිලානෝ අවට සිටින බොහෝ පිරිසකට මෙවන් උතුම් මහා පින්කමක් දැක් බලාගෙන වන්දනා කරගෙන පින්දහම් රැස් කරගෙන තමන්ගේ දූ දරුවෝ සමග තමන්ගේ මව් දෙමව්පියන්ට සියලු දෙනාට ආශිර්වාද කරමින් මේ මහා පින්කමට සම්බන්ධ වෙන්න අවස්ථාව තිබෙනවා. මොනවා හරි දෙයක් අපිට කතා කරලා දැනගන්න උවමනාවක් තිබෙනවා නම් අපි පෞද්ගලිකව අපේ දුරකථනය දැනුම් දෙනවා. මෙන්න මේ විදිහට 327යි 405යි 76යි 93. ඒ දුරකථනයට අංකණය කොට යමක් දැනගන්න තිබෙනවා නම් කතා කරලා දැනගන්න පුළුවන්කම තිබෙනවා. ඉදිරි කාලයේදීත් මේ විදිහට දැනුවත් කිරීමක් සිදු කරනවා. අදට ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි මෙදිනින් අතර වෙනවා. තෙරුවන් සරණයි.